අයිවන් සුදසක් කිය ප්‍රාර්ථනා කරනවා මිමස YouTube channel එකත් එක්ක එකතු වෙන්න ඔයාලා හැමෝම. ඉතින් ඔයාලට මිමසි පාලනයේදී පැණි අස්සන වෙලා ගත්තට පස්සේ ඇති වෙන ගැටලුවක් ගැන තමයි අද පොඩ්ඩක් අපි සාකච්ඡා කරන්න කියලා හිතුවේ. අපි හැමෝම දන්නවා මේ පැණි අස්සන නෙළුවට පස්සේ මේ පැණි වල තියෙන ජල සාන්ද්‍රණය ඇත්තටම අපේ මේ පැණි වල තරමක් වැඩි. ඒ කියන්නේ අපේ මේ පැණි වල සාමාන්‍යයෙන් ජල ප්‍රතිශතය 26 27 28 වගේ වෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම රබර් කලාපයේ මේ පැණි වල සහ රිද්ගම් කලාපයේ මේ පැණි වල මේ ජල ප්‍රතිශතය තරමක් වැඩි. ඉතින් අපි මේ පැණි නෙලාගෙන මේ පැණි අස්වනු කල් තබා ගැනීමට යාමේදී අපිට ඇති වෙන ගැටලුවක් තමයි මේ පැණි මේ ජල සාන්ද්‍රණය වැඩිකම නිසා පැසීමට ලක් වෙනවා. ඉතින් මෙන්න මේ පැසීම ලක්වීම වළක්ව ගන්න අපිට මේ පැණි වේලන්න සිද්ධ වෙනවා. ඉතින් සාම්ප්‍රදායිකව කරපු දේ තමයි මේ පැණි වේලීමට එක්ක අවුවේ තියලා වේල ගන්නවා. එහෙම නැත්නම් ජල බඳුනක තියලා රත් කරලා වේල ගැනීම තමයි සාම්ප්‍රදායිකව කරේ. නමුත් අපි දැන් මේකට විසඳුමක් අපි හොයාගෙන තියෙනවා. යන්ත්‍රයක් භාවිත කරලා මේ පැණි විචලනය කිරීමේ ක්‍රමවේදයක්. ඉතින් ඒ ගැන තමයි අපි අද සාකච්ඡා කරන්නට ආවේ. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ඉතින් අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ ඔබ කවුරුත් දන්න අපේ හිතවතෙක්ගේ ගම්පෙස් එකට. අලව ප්‍රදේශයේ පල්ලි මෝරුගම කියන ගම් ප්‍රදේශයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මේ වෙල්ලිලියකට අපි ආවා මේ ගොන් ස්වභාවික පරිසරයට ඇලුම් කරන පිරිසක් තමයි අපි අතර ඉන්නේ. ඉතින් මේක අපි මේ වෙල්ලිලියේ ඉඳගෙන කරන්න ඕනේ කියලා කල්පනා කරා. ඉතින් අපේ සමුද්‍රය ගැන කිව්වොත් ඔබ කවුරුත් දන්න මිමස් පාලනයේ ප්‍රවීණෙක් වෙන යසන්ත වියසේන අයියාගේ ගෙදරට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ අයියා ඇත්තටම කිව්වොත් මිමස් පාලනයට අමතරව විදුලි කාර්මිකයෙක් හැටියටත් කටයුතු කරනවා. ඔබ හැමෝම එතුමා වඳුරගෙන තියෙන්නේ දක්ෂ මිමස් පාලකයෙක් හැටියට. ඉතින් එතුමාගේ මිමස් පාලනයට අමතරව තියෙන දක්ෂතාවය මම කිව්වා විදුලි කාර්මික ශිල්පය ගැන අසල දැනුමක් තියෙන පුද්ගලයෙක් කියලා. ඉතින් යසන්ත අයියාත් එක්ක එකතු වෙලා තමයි අපි මේ වැඩේ කරේ. ඉතින් මම යසන්ත අයියට ආරාධනා කරනවා පොඩ්ඩක් අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ වැඩේට අපි කොහොමද මේක කරේ කියන එක පැහැදිලි කරන්න. ඔබ හැමෝම දන්නවා ඇත්තට මිමසි පාලනය ගැන කිව්වොත් යසන්ත අයිය ගැන අමුතුවෙන් අඳුරලා දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ මිමසි පාලනයේදී පැණි විචලනය කිරීම සඳහා උපකරණයක් අපි හදුවා. ඒ උපකරණය හදාගත්තේ කොහොමද? ඒකට අවශ්‍ය වෙන උපාංග සහ මූල අමුද්‍රව්‍ය මොනවද කියන එක සහ මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක තමයි අද දවසේ කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි යසන්ත අයියටම කියමු මේක ඉස්සරහට කොහොමද කරන්නේ කියන එක පැහැදිලි කරන්න. හරි. ඇත්තටම නයි මල්ලි මම සන්තෝසයි අපි එකතු වෙලා මේ වගේ වැඩ කරුණද පෙළඹිච්ච එක ගැන. ඇත්තටම නලින් මල්ලි තමයි මාව මේ කොහේම එකක් කරමු අයියා අපි කියලා කිව්වේ. ඊට කලින් මම පොඩි මැෂින් එකක් හදාගෙන මේ තිබුණා. නමුත් ඉතාලම සරල තාක්ෂණයකට තමයි මම එතෙන්ට ආවේ. ඊට පස්සේ ඒක මේ නලින් මල්ලිගේ වුමනාවට ටිකක් වැඩි දියුණු කරලා ඩිහයිඩ්‍රේට් මැෂින් එකකටත් වැඩිය පොඩි ස්ටෙප් එකක් උඩට ආවා. ඩිහියුමිඩිටි ඒක තියෙන ඇක්ෂන් එක තමයි අපි දැන් මේකෙන් අරන් තියෙන්නේ. එතකොට මුල්ම අවස්ථාවේදී මම ඕක එළිය තියලා තමයි වේලුවේ අවුවේ. එතකොට ඒකේ ගැටලුවක් ආවා. ඊට පස්සේ පුඹියෙන්න ගත්තා, සමනල්ලු වෙනවා. ඊට පස්සේ මීමැස්සොත් එනවා. මොකද මේ ඒගොල්ලන්ගේ කැම සුන්දාපු ගමන් ඒගොල්ලෝ එනවා. ඊට අමතරව මැස්සොත් වහනවා. එතකොට දැන් අර පුඹියෙන එකට මම වතුර භාජනයක් තියලා ඒක ඇතුලෙන් තියලා වේලන්න ගත්තා. නමුත් අර උඩින් ඉගිලිලා යන කට්ටිය නවත්තන්න බැරුව ගියා. ඊට පස්සේ ඔකට මම නෙට් එකක් දැම්මා. නෙට් එකක් දාලා නෙට් එකකිනුත් වේලන්න ගත්තා. නමුත් ඒකත් අසාර්ථක වුණා. හේතුව තමයි අර වියලි සුළං තියෙන දවස්වලට ඔකට රොඩු එනවා, දූවිලි එනවා. එතකොට අර අපේ පිරිසුදු බව නැතුව යනවා. ඒක එකක්. අනිත් කාරණේ තමයි එක දවසක් මේක ඇත්තටම මට වෙච්ච දෙයක්. ඒ වගේ වාජනයක් නෙට් එකට දාලා මම මේ පැණි එකක් තියලා ගියා ටවුන් එකට ගිහිල්ලා ඇඳ. මම ටවුන් එකට ගිහිල්ලා ගෙදර එන්න කලින් වැස්සා. එතකොට මේ පැණි එකට වතුර පිරලා මම එනකොට. ඉතින් ඒ වගේ ගැටලු ආව නිසා මම කල්පනා කරා මේක එලිමහානි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එකක් මේක අර සෞඛ්‍ය තත්ත්වය කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත බවත් එක්ක ගලපුවාම දූවිලි පොඩ්ඩක් හරියනවා. ඉතින් ඒ බාධා සලකලා පොඩි මැෂින් එකක් හැදුවා. එතකොට දැන් සාමාන්‍යයෙන් නලින් මල්ලි අපි ඩිහියුමිඩිෆයර් එකකට යනකොට ඩිහියුමිඩිෆයර් එකකින් අපි කාමරයක්ම
අපි මේ වයිබලේ තියෙන ආර්ද්‍රතාවය අයින් කරන්න ඕනේ. වයිබලේ තියෙන ජල වාෂ්ප කාමරයක් අයින් කරනවා කියන්නේ ලොකු කොස්ට් එකක් යන වැඩක්. ඉතින් එතකොට මේ ඇක්ෂන් එකම ගන්න පුළුවන් අපිට බකට් එකක්. එහෙම නැත්නම් අර සාමාන්‍යයෙන් මේ සම්පූර්ණම මේ සංවෘත කරපු මේ වාදනයක් ඇතුළට අපි දැන් ඔය ජල වාෂ්ප අයින් කරන්න අපිට පුළුවන් රත් වෙච්ච තාප ප්‍රවාහයක් මේ පාවිච්චි කරන්න. ඒ කියන්නේ හීටින් එයාර් ෆ්ලෝ එකක්. එතකොට හීටින් එයාර් ෆ්ලෝ එකකින් අපිට පුළුවන් මේ වාදනයේ ඇතුලේ තියෙන ජල වාෂ්ප ටික ඉවත් කරන්න. දැන් මම මේකේ කොස්ට් මේ බැලුවා කොච්චර මේ විදුලි ප්‍රමාණයක් වැය වෙනවද කියලා. ඒකට මම වොට් 100 බල්බ් දෙකක් විතරයි දාලා තියෙන්නේ. ඊට අමතරව තියෙනවා මේ කූලින් ෆෑන් එකක් සහ ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකක්. ඊට අමතරව DC කන්වර්ටර් එකක්. එතකොට මේ සම්පූර්ණ යුනිට් එකටම වැයෙන්නේ වොට් 250යි. කියන්නේ ක්ෂමතාවය අපි ගණනය කරන්නේ වොට් වලින් වොට් 250ක් වැය වෙන්නේ. හිතමු හවස 6ට දාලා පහවදා උදේ 6 වෙනකම් මේක ඔපරේට් කරයි කියලා. එතකොට ඒ යන්නේ යුනිට් එකකින් 0.7.3යි. ඒ කියන්නේ පොයින්ට් එකක් යන්නෙත් නැහැ. එතකොට වාදනයකට දාලා ඒ වාදනයේ මේ වේලලා අරගෙන බෝතලයට දාන එක තමයි සාර්ථක. මොකද වාදනයකට අපි මේ මීපැණි දැම්මට පස්සේ අර මේ එයා ෆ්ලෝ එක ගැටෙන වර්ගඵලය වැඩි. අන්න හරි. ඔව් තැටියකට හරි මේ විදුලි මොකක් හරි වාදනයකට දානවා. එතකොට ඒකේ තියෙන වර්ගඵලය වැඩි නිසා හරි ඉක්මනට මේකේ තියෙන මේ ජල වාෂ්ප ටික අයින් වෙනවා. ඉතින් ඒ නිසා මේක ගොඩක් සාර්ථකයි අපේ මේ ඉජලන කටයුත්තට. අපි එහෙනම් මේක අපි කොහොමද හදාගත්තේ, මේකට අවශ්‍ය වෙන මුද්‍රව්‍ය මොනවද, මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක සාකච්ඡා කරමු. හරි. මෙන්න මේක තමයි අපි මේ ඔබට හඳුන්වලා දෙන්න යන උපකරණය. මේකෙදි ඇත්තටම කරන්නේ මීපැණි වල තියෙන ජල වාෂ්ප වාෂ්ප කරලා ඉවර වෙලා ඒක මේ කුටීරෙන් එළියට මේවා කරන එක නේද? එක්ස්පෝස් කරන එක තමයි මේ උපකරණයෙන් කරන්නේ. එතකොට අපි අයියාගෙන් අහලා බලමු දැන් මේ උපකරණය හදාගන්න අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. හරි. එතකොට මම කිව්වා දැන් අපි මේකේ පාවිච්චි කරන තියරි එක. ඒ කියන්නේ අපි සංවෘත පරිසරයක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. එතකොට මේක සංවෘතභාවය ලැබෙනවා මේ වගේ මේක වෙළඳපොලෙන් ගන්න පුළුවන් මේ බකට්. එතකොට මෙන්න මේක තමයි අපි පාවිච්චි කරන්නේ. මෙන්න මේ වගේ බකට් එකක් ඕනේ අපිට. එතකොට මේ බකට් එක අපි ගන්නකොට මෙන්න මේ වගේ මේ පොළොවේ මට්ටමේ ඉඳලා යම්කිසි උසක් තියෙන බකට් එකක් වෙන්න ඕන මේක. මෙන්න මේ වගේ උසක් තියෙන්න ඕන. මේක මේ කොස්ට් එක අඩු බකට් තියෙනවා. ඒක පොළොවට ෂීට් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේක පොළොව ගෑවිලා බකට් එකක් මේ වැඩේට හරියන්නේ නැහැ. මොකද අපි එයා ඉන්ලට් එක ගන්න මෙන්න මේ යටින්. එතකොට මේ යා පාරක් මෙතෙන්ට යන්න පුළුවන් ස්පේස් එකක් තියෙන්න ඕන. මෙන්න මේ වගේ සිදුරු තමයි අපි හදලා තියෙන්නේ. මෙන්න මේ මං කියේ මෙන්න මේ සිදුරු වලින් තමයි මේ අපි එයා ඉන් කරගන්නේ. මේ මොකද උලම් පාරක් අපි ගන්න ඕනේ. මේ ඒකෙන් තමයි සිදුරු ඉන් වෙන්නේ. මේ එයා ඉන් වෙන්නේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ හෝල්ඩර් දෙකකට සවි කරපු මෙන්න මේ වගේ බල්බ් දෙකක්. අපි මං කිව්වා මේ පිලමන් සූත්‍රිකා තියෙන බල්බ් කියලා. මේ වෙළඳ පොලේ ගන්න තියෙන සාමාන්‍ය බල්බ්. මෙන්න මේ වගේ බල්බ් දෙකක් ගන්නවා. මේකෙන් තමයි අපි ටෙම්පරේචර් එක හදාගන්නේ. මෙන්න මේ විදිහට සවි කරනවා. මේක මේ ලොකු තාක්ෂණික දැනුමක් ඕන වෙන්නේ නැහැ හදන්න. මෙන්න මේ වගේ අපි මේ දෙක දෙපැත්තට දා ගන්නවා බැලන්ස් වෙන්න. ඒකල්ලා මේ සිදුරු සෙට් කරගන්න ඕන මේ එයා පාරක් මේ බල්බ් හරහා එන්න විදිහට. ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකක්. ඒ කියන්නේ දැන් මේ ටෙම්පරේචර් එක අපිට ඕනෑමට වඩා තිබුණොත් එහෙම මීපැණි වල ගුණහානි වෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ ටෙම්පරේචර් එක වැඩි වුණොත් එහෙම ඒකේ තියෙන ගුණාත්මක භාවය යම්කිසි වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ නිසා අපි ලොකු ටෙම්පරේචර් එකකට මේක යන්න දෙන්නේ නැතුව මේක කට් කරගන්න ඕනේ. ඒකට මේ වගේ ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකක් ගත්තාම අපිට කට් වෙන්නේ කීයෙන්ද ඔන්න එන්න ඕන කීයෙන්ද කියලා සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකට DC සප්ලයි එකක් තමයි ඕන වෙන්නේ. අපි එතකොට මේ DC කන්වර්ටර් එකක් පාවිච්චි කරනවා මේකට DC සප්ලයි එකක් ඉන් කරන්න. එතකොට මේකට මේකෙන් රත් වෙන යාපාර අපි එළියට දාන්න මෙන්න මේ වගේ බ්ලෝවර් එකක් පාවිච්චි කරනවා. මේක DC බ්ලෝවර් එකක් ගන්න එක තමයි ගොඩක් සාර්ථක. මොකද මේ AC බ්ලෝවර් එකක් ගත්තොත් එහෙම මේ බල්බ් එක කට් ඔෆ් වෙනකොට මේ බ්ලෝවර් එක කට් ඔෆ් වෙනවා. එතකොට මේක ඇතුලේ තියෙන යාපාර එළියට යන්නේ ගොඩක් ස්ලෝ වෙන්නේ. මොකද ස්වභාවිකව එයා එළියට යන්නේ.
ඊට වැඩිය අපිට DC බ්ලෝවර් එකක් දාගත්තට පස්සේ මේක මේ බල්බ් එක නතර වුණාට බ්ලෝවරේ වැඩ. එතකොට මේක හරි ඉක්මනට මේක ඇතුලේ තියෙන යාපාර අයින් කරනවා මෙයා. එතකොට ආයේ හරි ඉක්මනට මෙයා මේ ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකෙන් සිග්නල් එක දෙනවා. දැන් රස්නේ මදි ඇතුලේ ඔයා ඔන් වෙන්න කියලා. ඊට පස්සේ ආපහු මේක ඔන් වෙන්න පටන් ගන්නවා. ආයේ ඊට පස්සේ විනාඩි 2-3ක් මෙයා රත් කරලා ආයේ ඊට පස්සේ මෙයා යාපාර අයින් කරනවා. මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. එතකොට හරි ඉක්මනට අඩු මේ උෂ්ණත්වයක් යටතේ මේකේ තියෙන වතුර ටික අයින් කරගන්න පුළුවන්. හරි එතකොට දැන් කට්ටියට ගැටලුවක් එනවා ඇති කොහොමද දැන් මෙයා මේ ටෙම්පරේචර් එක මේකේ අර ලිමිට් එකට මේ ගානට අප්ඩු වෙච්චාම ඔන් වෙනවා මේ ගානට වැඩි වෙච්චාම ඕෆ් වෙන්න හදන්නේ කියලා. ඒක සෙන්සර් එකක් තියෙනවා. මේ ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකත් එක්ක වෙන සෙන්සර් එක. ඒකෝර මේක අපි මේ ඇතුලේ ස්ථානගත කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ කොහෙත් තැනක මේක නවත්තන්න පුළුවන්. ඒකට ඇතුලේ ටෙම්පරේචර් එක එයා තමයි මෙෂර් කරන්නේ. එයා සෙන්ස් කරන කොච්චරක් දුරට යනකම් දැන් මේ කූල් වෙලාද කොච්චරක් දුරට යනකම් දැන් හොට් වෙලාද කියන එක එයා තමයි තීරණය කරන්නේ. මේක දැන් කට් වෙන්න ඕන දැන් ඔන් වෙන්න ඕන කියන එක. ඒක මේක ඇතුලේ කොහෙත් තැනක අපිට රඳවලා තියන්න පුළුවන්. ඒක තියෙන ස්ථානේ ප්‍රශ්නයක් නැහැ. කොහොමත් මේ සම්පූර්ණ ඔපසරියේ එකම ටෙම්පරේචර් එකක් තමයි තියෙන්නේ. එතකොට මේ කොතන තිබුණත් එයා ඒක සෙන්ස් කරලා මේ එතනින් එහාට වැඩි ටික කරගෙන යනවා. මේ එතකොට ඩීහයිඩ්‍රේට් මැෂින් එකක් කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් මේ වෙනුවට. එතකොට ඩීහයිඩ්‍රේට් මැෂින් එකක් පාවිච්චි කරනවා නම් මේකට කොයිල් එකක් දාලා මේවා කරන්න පුළුවන්. නමුත් ඩීහයිඩ්‍රේට් එකකට අපි යනවා නම් ඉහළ උෂ්ණත්වයකදී තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. එතකොට මීපැණි වල ගුණහානිය වෙනවා. ඒක නතර කරන්න තමයි අපි මේ ඩිහියුමිඩිෆයර් එක ඇක්ෂන් එකට මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේක තමයි අපේ උපකරණය. එතකොට මේකට ලොකු වාජනයක් දාන්න පුළුවන් තරමට මේ බාස්කට් එක අඩු වැඩි කරගන්න පුළුවන්. අපි හිතමු සාමාන්‍ය විශාල ප්‍රමාණයෙන් මේක නිෂ්පාදනය කරන කෙනෙක් නම් මීපැණි. එතකොට එයාට මේක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට එයාට පුළුවන් මේ බකට් එකේ ප්‍රමාණය වැඩි කරගන්න සහ මේ බල්බ් ගාන වැඩි කරගන්න. එතකොට හරි ඉක්මනට එයාට පුළුවන් මේ අපි කරන වැඩේම කරගන්න. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන මේ මීමැසි පෙට්ටි ගාන අනුව මේක හොඳටම ප්‍රමාණවත් වෙනවා. සාමාන්‍ය මීමැසි පෙට්ටි 50ක් විතර පාවිච්චි කරන කෙනෙකුටත් මේක ඇති. මේක මේ සීල් තියන නිසා මේ කිසිම කෘමි සතෙක්ගෙන් කුඹියෙක්ගෙන් දූවිලි වැස්ස ඒ මොනවාක්වත් බලපෑම නැහැ. විදුලි බිලත් හරි අඩුයි. සාමාන්‍ය යුනිට් එකක් යන්නේත් නැති තරම්. ඉතින් මේ වගේ එකකට යන්න පුළුවන් නම් ගොඩක් සාර්ථකයි. හරිනේ. දැන් මේ උපකරණය දැක්කට පස්සේ මේ මට ඇතිවෙච්ච ගැටලු කීපයක් තියෙනවා. මම ටුට්ටක් ඒක අහලා දැනගන්න කැමතියි. දැන් මේ ප්‍රමාණයේ වාජනයක අපි මේ උපකරණය ඇටුම් සකස් කරගත්තොත් අපිට සාමාන්‍යයෙන් පැණි කිලෝ කීයක් විතර එකවරකට වේල ගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් අපිට පැණි කිලෝ 10ක් විතර එකපාර දාන්න පුළුවන් මේකට. ඒකයි මම කිය අර මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් තමන්ගේ රික්වයර්මන්ට් එක අනුව. එතකොට හදා ගන්න පුළුවන් මේක තව ලොකුවට ඕන නම් එහෙම, තව කුඩා කරන්න ඕන නම් එහෙම පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ වාජනෙන් පැණි කිලෝ 10ක් විතර වේලන්න පුළුවන්. එතකොට හවස 6ට විතර අපි මේක ඔන් කරපුවාම උදේ 6 වෙද්දී අපිට ඕන මේ ගානට ගන්න පුළුවන්. එතකොට අය සාමාන්‍ය මේක අපි කියවනේ ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකක් තියෙනවා කියලා. එතකොට ටෙම්පරේචර් එක අපි සාමාන්‍යයෙන් කී විතර තියාගන්නවා? ටෙම්පරේචර් එක සාමාන්‍යයෙන් 40ට අඩුව තමයි අපි තියාගන්නේ. මොකද ඒත් එහා අපි යනවා කියන්නේ ටෙම්පරේචර් එකට අර මීපැණි වල ගුණ හානි වෙනවා. ඉතින් එතකොට අපිට 40කට අඩුවෙන් තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒක සාර්ථකයි. එතකොට දැන් අය කියන්නේ ටෙම්පරේචර් එක අපි 40 තියාගත්තොත් සාමාන්‍යයෙන් දවසක් වගේ ඇතුළත මීපැණි කිලෝ 10ක් වගේ මේ උපකරණය වේල ගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. මම ඒක ප්‍රායෝගිකව බලලා තියෙනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපේ මීපැණි වල තියෙන වතුර ප්‍රතිශතය ගත්තොත් 26 27 28 වගේ වතුර ප්‍රතිශතයක් මීපැණි වල අපේ මීපැණි වල අන්තර්ගත වෙනවා. ඉතින් මේ වතුර ප්‍රමාණයත් එක්ක අපිට මීපැණි කල් තියාගන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපේ උපකරණය සකස් කරේ. එතකොට මේකෙන් අපිට 124ට අඩු වෙන්න ගුණාත්මක වේල ගන්නෙත් නැතුව අපිට සාමාන්‍යයෙන් 124ක් තමයි කියන්නේ 24ක වගේ වතුර ප්‍රතිශතයකට වේල ගැනීම කරන්න පුළුවන්. බොහොම සාර්ථකව බොහොම කාර්යක්ෂමව. හරි. අපි දැන් යසන්ත අයියලා ගෙදරට ඇවිල්ලා ඉන්නේ මේක අපි හිටපු දැනට ප්‍රායෝගිකව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පෙන්වන්න ඔයාලට විදුලි සම්බන්ධතාවයක් නැති නිසා
ඉතින් යසන්තයි අපිට පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නකො මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ විදුලියට සම්බන්ධ කරලා කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා. මේක හරි සරලයි. මේ පවර් ලයින් එක දීලා තියෙනවා අපි මේ කනෙක්ට් කරන එක AC මේ සප්ලයි එකක් දෙන්නේ. මේ විදිහට ගන්න මේ ස්විච් සොකට් එකට ගහලා මේක අපි ඔන් කරනවා. ඒ ඔන් කරාට පස්සේ මේකේ මේ කන්වර්ටර් එක සහ AC ඉන් එක මේකට තමයි මේ යුනිට් එක හරහා තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේකේ DC ධාරාව වෙනවා ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකට. දැන් මෙන්න මේ විදිහට ටෙම්පරේචර් කන්ට්‍රෝල් එක අපි තියනවා. ඊට පස්සේ මේකේ කන්ට්‍රෝල් එක බ්ලෝවරේ දුවන නිසා ටෙම්පරේචර් එක ටක් ටක් ගාලා අඩු වෙනවා. ඒ අඩු වෙලා අපි සිලෙක්ට් කරලා තියෙන ටෙම්පරේචර් එක මෙතෙන්ට ආවට පස්සේ මෙයා ඔන් වෙනවා. ඒ ඔන් වෙලා ඊට පස්සේ හීට් වෙන්න පටන් ගන්නවා. අපි බලමු මේක මේ 29 පොයින්ට් ගානකට තමයි මම තියලා තිබ්බේ. අපිට මේ වැඩේට පහසු වෙන නිසා ඊට දැන් මෙයා මේ බ්ලෝවරේ දැන් මේක ඔන් කරපුවාම DC බ්ලෝවරේ දුවන්න පටන් ගන්නවා. ඒකයි මේ ඇතුලේ උෂ්ණත්වය ටික ටික අඩු වෙන්නේ. ඒ අඩු වෙලා මේ ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකේ අපි සිලෙක්ට් කරලා තියෙන ලිමිට් එකට ආවට පස්සේ මෙයා ඔන් වෙනවා. මේ ඔන් වෙලා ඊට පස්සේ කූල් කරන්න පටන් ගන්නවා. දැන් මේක අපි කලින් දාලා පරීක්ෂා කරපු නිසා නේද දැන් මේකේ අර අන්න හරි පොඩි ටයිම් ඩිලේ එකක් තියෙන්නේ. ඔන්න දැන් මෙයා ඔන් වුණා. ඊට පස්සේ අපි බලමු අපි සෙල්සියස් 30 ගානට තමයි මේක මේ තියලා තියෙන්නේ. ඊට පස්සේ සෙල්සියස් 30 ගානට දැන් මෙයා මේ ඉක්මනට රත් වෙගෙන යනවා. දැන් මේ අතර කාල සීමාවෙදී මෙතනින් ඉන්න එයාර් ෆ්ලෝ එක මේ බල්බ් හරහා රත් වෙච්ච වායු ධාරාවක් විදියට අර අපි මැදින් තියෙන මේ මීපැණි හරහා ගිහිල්ලා මේ බ්ලෝවරෙන් මේ ජල ප්‍රතිශතය අයින් වෙනවා. බ්ලෝවරේ දැන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. හරි ඊට පස්සේ අපි මේ වගේ වීදුරු භාජනයකට තමයි අපි පැණි දාන්නේ. මේක Tamanට අවශ්‍ය ප්‍රමාණයට මේ භාජනයේ මේ ප්‍රමාණය තෝරගන්න පුළුවන්. එතකොට මේ වගේ භාජනයක් අරගෙන මෙන්න මේ ලොක් දෙක අයින් මේ අන්ලොක් කරලා මේක ඇතුලෙන් තියනවා හැමීට. මෙන්න මේ විදිහට තියනවා. මේ විදිහට තියලා ඊට පස්සේ මේක ආපහු ලොක් කරාට පස්සේ තමයි මෙයා මේ ෆ්ලෝ එක වැඩ කරන්න පටන් ගන්නෙ. මොකද අපිට මේ වෙන තැන් වලින් මේ ෆ්ලෝ එක බ්ලෝවරේ හරහා ගියාට වැඩක් නැහැ. අපි ෆ්ලෝ එක යවන්න ඕන මේ ඉන්ලට් හෝල් වලින් එන එයා මේ බල්බ් හරහා ඇවිල්ලා තමයි බ්ලෝවරේ හරහා යන්න ඕන. නැත්නම් අර රත් වෙච්ච වායු ධාරාව මේක හරහා යවෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ වගේ ලොක් කරලා අපි ටෙම්පරේචර් එක අපිට අවශ්‍ය ගානට මේකෙන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ ටෙම්පරේචර් කන්ට්‍රෝල් එක මේකේ තියෙනවා සෙටින්ස් අපිට අඩු වැඩි කරන්න. මෙන්න මේක තමයි මේ මේන් මෙනු එක. මේකට ගියාට පස්සේ එයා අපිට පෙන්නනවා අපිට කොච්චරක් මේව කරන්න ඕනද කියන එක. එතකොට අඩුද වැඩිද ඒ හැමදේම සිලෙක්ට් කරගන්න පුළුවන් මෙතනින්. මේ පැත්තට මේ වැඩි වෙනවා. මේ පැත්තට අපි මේව කරපුවම අඩු වෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ සෙට් කරගන්න අපිට අවශ්‍ය ටෙම්පරේචර් එක. ඊට පස්සේ ඔන් වෙන්න ඕන මේ කොච්චර ටෙම්පරේචර් එකකින්ද කියන එකත් මේකෙන් හදන්න පුළුවන්. මේක චුට්ටක් කියලා ප්‍රෙස් කරගෙන ඉන්නකොට මේකේ වැටෙනවා එක අවස්ථාවක C කියලා. ඒ කියන්නේ කූල්. ඒ කියන්නේ ලෝ ලෙවල් එකට අපි කොච්චරකින්ද ඔන් කරගන්න ඕන කියන එක. මේක C වැටුණාට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් අඩු වැඩි කරලා ඕන ගන්න තියාගන්න. ඊට පස්සේ හීට් එක. ඒ කියන්නේ H අකුර වැටෙනවා. H අකුර වැටෙනවා කියන්නේ අපි කට් වෙන ගාන තමයි මේක ඊට පස්සේ ඇඩ්ජස්ට් වෙන්නේ. දැන් මම මේක පෙන්වන්න ඕන නිසා මේ ළඟ ලෙවල් දෙකකට තියලා තියෙන්නේ. මෙයා දැන් මේ ටික ටික කූල් වෙගෙන එනවා. ඊට පස්සේ මෙයා 29යි ගානට ආවට පස්සේ ඔන් වෙනවා. ඊට පස්සේ 30 ගානදී මම කට් වෙන්න තියලා තියෙන්නේ. මේ අපි මේක පෙන්වන්න ඕන පහසුව නිසා නැත්නම් අපිට මේක ඕන ලෙවල් එකකට තියාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් සමුගෙන යන්න තමයි මේ සූදානම. ඔබ තාමත් channel එක subscribe කරගෙන නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපේ වීඩියෝ එක ගැන like එකක් comment එකක් දාලා ඔබගේ අදහස් පහළ තියෙන comment box එකේ ප්‍රකාශ කරන්න කියලා ඉල්ලීම් කරන ගමන් අද දවසේ සමුගෙන යනවා. ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙනවා. ඔබට සුබ දවසක්. අයිබෝවන්.